හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කට්ටිය හිර වෙනවා Meta Ads රන් කරගෙන යද්දී ඔයාලගේ කැම්පේන් හරියට ස්කේල් කරගන්න විදිහක් නැතුව. එතකොට මේ Meta algorithm එක ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම මේ learning pace එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට learning pace එක ගැන හරිය idea එකක් නැති වුණොත් මේ algorithm එකත් එක්ක ඔයාලට හරියට කැම්පේන් ටික ස්කේල් කරගෙන ඔයාලට උන result එක ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මම වීඩියෝ එකක් අද අරගෙන ආවිල්ලා තිනවා learning pace එක ගැන. ඉතින් ඔයාලට A to Z මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් මොකක්ද මේ learning pace එක කියන්නේ, මේක කොහොමද හරියටම කැම්පේන් වලට use වෙන්නේ කියලා. ඉතින් මම දෙනෙත් ලියන ගමගේ ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. මේ channel එක ඇතුලේ අපි කතා කරන්නේ digital marketing වල එන paid advertising ගැන. එතකොට ඔයාලට මොන හෝ platform එකක ad setup කරන්න ඕන නම් අපිත් එක්ක දිගටම ඉන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ ගැන beginner level එකේ ඉඳලා advanced level එක වෙනකන් හොඳ idea එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහා slide වලට යමු. introduction slide එක ගත්තාම ඔයා හිතනවා කාලයක් තිස්සේ campaign run කරගෙන යනවා කියලා. ඒක Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. ඔහොම run කරගෙන යනකොට එකපාරට ඔයාට ආපු performance ටික drop වෙන්න පුළුවන්. ඒක වෙන්න එක රීසන් එකක් තමයි මේ ලර්නින් පේස් එක රීසෙට් වෙන එක. එහෙම නැත්නම් ඔයා අලුතෙන්ම කැම්පේන් පටන් ගන්න කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකට ඔයා කැම්පේන් එකක් ස්ටාර්ට් කරලා රන් කරගෙන යනකොට ඔයාට මේ ලර්නින් පේස් එක ඇතුලෙන් එළියට එන්න විදියක් නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕන රිසල්ට් එක එන්නේ නැහැ. ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක, ඒ කියන්නේ ඔයා ගන්න හිතාගෙන ඉන්න සේල්ස් ගාන, ඒ කියන්නේ පර්චේසින් ගාන වලට එන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට ඕන මැසේජස් ගාන එන්නේ නැති වෙන්න පුළුවන්. මේ සේරම වෙන්නේ මේ ලර්නින් පේස් එක නිසා. ඒක නිසා ලර්නින් පේස් එක ගැන හරි අයිඩියා එකක් නැති වුණොත් ඔයාට කොයිලාවකවත් කැම්පේන් එකක් ස්කේල් කරන්නත් බෑ. හරියට කැම්පේන් එකක් මේන්ටේන් කරගෙන යන්නත් බෑ. ඔයාට ඕන රිසල්ට් එක ගන්නත් බෑ. ඉස්සරහා ස්ලයිඩ් වල මම කතා කරනවා මේක ගැන ටිකක් ගැඹුරින් කතා කරනවා. එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකක්ද මේ ලර්නින් පේස් එක කියන්නේ කියලා සහ ඒකෙන් ඔයාගේ කැම්පේන් එක ස්කේල් කර යන්න කියලා. මේ ස්ලයිඩ් එකේදී තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ මොකක්ද මේ Meta Ads වල ලර්නින් පේස් එක කියන්නේ කියලා. ඔයා දන්නවා අලුත් කැම්පේන් එකක් සෙටප් කරා Meta Ads Manager එක යූස් කරලා. එතකොට ඔන්න ඔයා ක්‍රියේට් කරපු අලුත් කැම්පේන් එක ඉගෙන ගන්න Meta algorithm එක යම්කිසි time duration එකක් ගන්නවා. ඔන්න ඔය time duration එකට තමයි අපි මේ learning pace එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ learning pace එක ගොඩාක් දික් වෙන්න අපි කොයිලාකවත් ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද එහෙම නැත්නම් අපේ budget එක waste වෙනවා. මේ learning pace එක ඇතුලේ තමයි Meta algorithm එක බලන්නේ අපිට හරියටම ගැලපෙන audience එක කවුද, එයා පුළුවන් තරම් data collect කරගන්නේ මේ learning pace එක ඇතුලේ. එතකොට ඔයත් එයාට දෙන්න ඕන හරිම details ගන්න පුළුවන් විදිහට හොඳ budget එකක් දෙන්න ඕනේ. හොඳ budget එකක් දෙන්න නම් එයාගේ learning pace එක ඉක්මනට ගන්නවා. එයා ඉක්මනට ඉගෙන ගන්නවා කවුද ඔයාගේ ideal customers ලා, මොන වගේ audience එකකටද ඔයාට reach කරන්න ඕන, මොකක්ද ඔයාගේ campaign එක, ඔයාගේ vision එක, ඔයාගේ goal එක මේව හරියටම optimize වෙන්න එයාට ඉක්මනට ඔයා budget දෙනවා නම් එයා ඉක්මනට මේ දේවල් කරගන්නවා. එතකොට ඔන්න ඕක තමයි සරලවම මේ Meta Ads වල learning pace එක කියලා කියන්නේ. ඒ කියන්නේ අලුතින් කැම්පේන් එකක් setup කරාම ඒ කැම්පේන් එක ඉගෙන ගන්න Meta algorithm එක යම්කිසි කාලයක් ගන්නවා. ඔන්න ඔය කාලෙට තමයි මේ learning pace එක කියලා කියන්නේ. ඔයා හිතනවා කම්පැනි එකක් එහෙම නැත්නම් මොකක් හරි බිස්නස් එකක් ගන්නකො. ওই බිස්නස් එකට අලුතින් එම්ප්ලොයි කෙනෙක් ආවොතින් ඔය එම්ප්ලොයි ආපු ගමන්ම හොඳට වැඩ කරන්නේ නැහනේ. එයා පොඩි කාලයක් යනවා එන්වයරන්මන්ට් එකට ඇඩැප්ට් වෙන්න. ඔය වගේ තමයි Meta algorithm එකත්. අපි ආපු ගමන්, ඒ කියන්නේ අපි මේක දාපු ගමන් අපිට හොඳ රිසල්ට් දෙන්නේ නැහැ. යම්කිසි කාලයක් යනවා මේක ඔප්ටිමයිස් වෙලා මේ ලර්නින් පේස් එක ඇතුලෙන් එළියට ඇවිල්ලා හොඳ රිසල්ට් ස්ටේබල් විදියට දෙන්න. අර ඒ වගේ තමයි නිතරම හිතන්න කම්පැනි එකට අලුතින් එම්ප්ලොයි කෙනෙක් ආවොතින් එයාට අපි පුළුවන් තරම් ඩීටේල්ස් ටික දීලා, ඒ කියන්නේ යාම නිතරම අපි ස්ටේබල් කරන්න බලනවා. අන්න ඒ වගේ concept එකක් තමයි මෙතනදි තියෙන්නේ. එතකොට මම හිතනවා ඔයාලට අයිඩියා එකක් යන්නේ නැති කියලා මොකක්ද මේ ලර්නින් පේස් එක කියන්නේ කියලා. එතකොට ලර්නින් පේස් එක හරියටම ඔප්ටිමයිස් වුණොත් එතකොට ඔයාගේ බජට් එකෙන් උපරිම රිසල්ට් එකක් මේ Meta algorithm එක විසින් මරන් දෙනවා. එතකොට ඔයාලට කිසිම විදිහක worry වෙන්න දෙයක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් මේ learning pace එකට හොඳ data ගන්න පුළුවන් විදිහට budget එක දීලා ඒකට ඕන time duration එක දෙන්න. එතකොට ඔයාලට ඉස්සරහට campaign scale කරන් යන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ slide එකෙන් මම කතා කරන්නේ ඇයි මේ learning pace එක එච්චරටම වැදගත් කියලා කියන්නේ. learning pace එක කියලා කියන්නේ campaign එක foundation එක වගේ. මොකද ඔයා මේ learning pace එක හරියට ඔප්ටිමයිස් වුණ නැති වුණොත් ඔයාගේ කැම්පේන් එකම වැඩක් නැති වෙන්න පුළුවන්. හරියට ඔයාලට ඒක ස්කේල් කරගන්න විදියක් නැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න විදියක් නැහැ. මම මෙතන පොයින්ට්ස් 3ක් දාලා තියෙනවා. ඔයාලට හොඳ ඔප්ටිමල් පර්ෆෝමන්ස් එකක් ගන්න නම් අනිවාර්යයෙන් මේ ලර්නින් පේස් එකේ, ඒ කියන්නේ ඇල්ගොරිතම් එක හොඳට data collect කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට හොඳ best result එකක් දෙන්නේ. එහෙම නැතුව ඔයාලට හරියට ඔයාගේ ලර්නින් පේස් එක යන time duration එකේදී ඇල්ගොරිතම් එකට ඕන dataස් ටික ගන්න බැරි වුණා නම් ඔයාගේ කැම්පේන් එක fail වෙන්න පුළුවන් සහ predictable result එකක්. අපි සමහරවිට කැම්පේන් රන් කරගෙන යනවා. දවසකට සේල්ස් 5ක් එන්න පුළුවන්, සමහර දවසකට සේල්ස් 20ක් එන්න පුළුවන්, සමහර දවසකට සේල්ස් ඇත්තෙම නැති වෙන්න පුළුවන්. ඔය වගේ නෙමෙයි අපිට මේ ලර්නින් පේස් එක ඇතුලේ හරියට කැම්පේන් එකක් Meta algorithm එකකින් ඔප්ටිමයිස් වුණොත් ඔයාලට හැමදාම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. දවසකට හැමදාම සේල්ස් ඇවරේජ් quantity 50ත් 100ත් අතර එනවා. අර ඒ වගේ ඔයාලට ඒක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. බය නැතුව එතකොට ඔයාගේ cash flow එක හදාගෙන යන්න පුළුවන්. සහ cost efficiency එක ගැන ගත්තොත් මෙතනදී ඔයාගේ
ස්පෙන්ඩින් ඒ කියන්නේ ඔයාගේ කොස්ට් එක මාර විදිහට අඩු කරගන්න පුළුවන් ලර්නින් පේස් එක හරියට ඔප්ටිමයිස් වුණාට පස්සේ දිගට මේ කැම්පේන් එක ස්ටේබල්ව තියාගෙන යන්න. ඒ කියන්නේ ඇවරේජ් ගානකින් කොස්ට් පර් ඇක්ෂන් එහෙම නැත්නම් සේල් එකකට යන කොස්ට් එක ඇවරේජ් ගානකින් ඔයාලට තියාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාගේ ROS එක මාර විදිහට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ඔයාලට. ඔන්න ඕක තමයි මේ ලර්නින් පේස් එක ගොඩක් වැදගත් කියලා කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් ලර්නින් පේස් එක ගැන කැම්පේන් සෙටප් කරනකොට හොඳ අවධානයක් දෙන්න ඕන ඔයා. 50 කන්වර්ෂන් රූල්. මොකක්ද මේ 50 කන්වර්ෂන් රූල් එක කියලා කියන්නේ? ඔයා හිතන්න ඔයා කැම්පේන් එකක් රන් කරගෙන යනකොට පළවෙනි දවස් 7 මෙටා ඇල්ගොරිතම් එක බලාපොරොත්තු වෙනවා කන්වර්ෂන් අඩුම 50ක්වත්. ඉතින් ඔය 50ක්වත් එන මට්ටමකට ඔයාගේ කැම්පේන් එක රන් වෙනවා නම් හොඳ ඩේටා ටිකක් ඔයාගේ මේ ඇල්ගොරිතම් එක විසින්, ඒ කියන්නේ මෙටා ඇල්ගොරිතම් එක කලෙක්ට් කරගෙන තියෙනවා. අන්න එතකොට ඔයාලට බය නැතුව මේ ලර්නින් පේස් එකෙන් එළියට ආවට පස්සේ කැම්පේන් එක ස්කේල් කරන්න පුළුවන්. ඔයාලට ප්‍රෙඩික්ටබල් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව කන්වර්ෂන්ස් 50ක්වත් ආවේ නැති වුණොත් ඔයාගේ කැම්පේන් එකෙන්, ඒ කියන්නේ ඇල්ගොරිතම් එකට ඩේටා නැහැ. ඔය ඩේටා ටික හරියටම කලෙක්ට් කරගන්න බැරි වුණොත් ඔයාගේ කැම්පේන් එක ෆේල් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් කැම්පේන් එකට ඩේටා ගන්න වාතාවරණය හදලා දෙන්න ඕනේ. ඒකට එක තමයි බජට් එක. අනිත් එක තමයි මේන්ම දේ තමයි ක්‍රියේටිව්ස්. මම ඒ දේවල් ඉස්සරහදී කතා කරනවා. මෙතනින් මම මේ කන්වර්ෂන් කියලා දැම්මේ සේල්ස්ම විතරක් නෙවෙයි. ඒක ඇඩ් ටු කාඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලීඩ් වෙන්න පුළුවන්. විව් කොන්ටෙන්ට් වෙන්න පුළුවන්. ඔය වගේ ඕන එකක් ඔය ඔප්ටිමයිස් කරන ඉවෙන්ට්ස් අඩුම 50ක්වත් එතන තියෙන්න ඕන කියලා තමයි මෙතනදී කියන්නේ. අපි ඊළඟ ස්ලයිඩ් එකකින් කතා කරලා බලමු ඉතුරු ටික. ලර්නින් පේස් ලිමිටඩ්. මේ ගැන කතා කරනකොට ගොඩක් දේවල් ඔයා දැනගන්න ඕන. ඔයා එක්සැම්පල් එකකට හිතන්න ඔයාලට දවස් 7ක් ඇතුළත, ඒ කියන්නේ සතියක් වගේ කාලයක් ඇතුළත කන්වර්ෂන්ස් 50ක් ගන්න බැරි වුණා කියලා. ඉතින් ඒක ගන්න බැරි වුණා කියලා කියන්නේ මෙටා ඇල්ගොරිතම් එකට අවශ්‍ය ඩේටා ප්‍රමාණය කලෙක්ට් කරගන්න බැරි වුණා. ඉතින් එයාට ඩේටා නැතුව එයා කොහොමද කැම්පේන් එක ඉස්සරහට රන් කරගෙන යන්නේ? ඉතින් අන්න ඒක නිසා ඔයාම බලන්න එයාට කිසිම විස්තරයක් නැතුව ඔයාට ඕන රිසල්ට් එක එයාට දෙන්න විදියක් නැහැ නේ. එතකොට ඔයාගේ කැම්පේන් එකේ ලර්නින් බේස් එක ෆේල් නිසා ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙනවා. එතකොට ඇල්ගොරිතම් එකට කියන්නේ ඔප්ටිමයිස් වෙලා කැම්පේන් එක ස්කේල් කරගෙන යන ඩේටා නැහැනේ. ඒකත් එක්ක එතනින් එහාට ඔයාගේ කැම්පේන් එකේ පර්ෆෝමන්ස් ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතනදී බලමු කොමන් කේසස් මොනවද මේ ලර්නින් පේස් එක ලිමිට් වෙනවා. එතනින් පළවෙනි රීසන් එක තමයි බජට් එක. බජට් එක ගොඩක් අඩුයි නම් ඇත්තටම ඔයාට මේ කම්පිටිෂන් එකත් එක්ක ඔයාට ඕන රිසල්ට් එක ගන්න බෑ. මොකද ඔයා විතරක් නෙමෙයි මෙටා ඇඩ්ස් ක්‍රියේට් කරන කට්ටිය විදියට ඉන්නේ ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක ඔයාට කම්පිටිෂන් එකට යන්න නම් සහ මෙටා ඇල්ගොරිතම් එකට හොඳ ඩේටා කලෙක්ට් කරගන්න නම් හොඳ බජට් එකක් තියෙන්න ඕන. එහෙම නැතුව ඒකට සරලන බජට් එකක් නැති වුණොත් ඔයාගේ කන්වර්ෂන්ස් අඩුම ඒ ලර්නින් පේස් එක ඇතුලේ යාට 50 කන්වර්ෂන් කියන ටාගට් එකටවත් යන්න බැරි වෙනවා. එහෙම වුණොත් අනිවාර්යෙන් එයා හැමදාම ලර්න් කර කර තමයි ඉන්නේ. සහ ඔයාගේ ඔඩියන්ස් සයිස් එකත් ගොඩක් පොඩි නම් එතකොට මේ මෙටා ඇල්ගොරිතම් එකට පොඩි ඔඩියන්ස් එකක් තමයි තියෙන්නේ යාගේ කියන්නේ ඩේටා ටික ඔප්ටිමයිස් කරගන්න. එතකොටත් සමහර වෙලාවට ඔයාගේ කැම්පේන් එක ෆේල් වෙන්න පුළුවන්. ඒක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට එහෙම නැත්නම් බිස්නස් එකෙන් බිස්නස් එකට වෙනස් වෙනවා. සමහර වෙලාවට ගොඩක් නිච් තියෙනවා. ඒවයි ගොඩක් ඔඩියන්ස් එක මාර විදිහට නැරෝ. අර ඒ වගේව නෙමෙයි ඔයාගේ සාමාන්‍යයෙන් බිස්නසස් ගත්තාම එච්චර එහෙම නැරෝ වෙන්නේ නැතිව තියෙනවානේ. අර පුළුවන් තරම් ඉන්ට්‍රස්ට් දාලා ඔයා ලොකු කියන්නේ ගොඩක් පොඩි ඔඩියන්ස් හදනවා. එතකොටත් ලර්නින් පේස් එක මාර විදිහට ලිමිට් වෙනවා. ඊළඟ පොයින්ට් එක ගත්තාම මෙතන මම දාලා තියෙන 2 ස්පෙસિෆික් ඔප්ටිමයිසේෂන් ඉවෙන්ට්. ඒ කියන්නේ ආයෙ දන්නවා අලුතෙන්ම කැම්පේන් එකක් ස්ටාර්ට් කරා. අලුතෙන්ම e-commerce site එකක් launch කරලා එතකොට පළවෙනි කැම්පේන් එකෙම ඔයා දාලා තියෙන පර්චේසින් ඉවෙන්ට් එක. එතකොට ඔයා හිතන්න මෙටා ඇල්ගොරිතම් එකට කිසිම ඩේටා මුකුත්ම නැහැ. ඔයාගේ කලින් ප්‍රොඩක්ට් එකක් බයි කරපු හරි එහෙම නැත්නම් සර්විස් එකක් බයි කරපු කෙනෙක් හරි කිසිම ඩීටේල්ස් එහෙම නැත්නම් කිසිම ඩේටා මුකුත්ම නැහැ මේ මෙටා ඇල්ගොරිතම් එකේ. එතකොට ඔයාගේ මේ ලර්නින් පේස් එක මාර විදිහට ලිමිට් වෙනවා. කොච්චර බජට් දැම්මත් ඒ බජට් එක ඉක්මනට වේස්ට් වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපි නිතරම බලන්න ඕන අලුතෙන්ම කැම්පේන් එකක් ස්ටාර්ට් කරනවා නම් ෆනල් එකේ උඩ තියෙනවනේ ඇඩ් ටු කාර්ට් තියෙනවා, විච් ලිස්ට් තියෙනවා, view content තියෙනවා. අර ඒ වගේ ඉවෙන්ට් එකක් එක්ක තමයි මුල් ටිකේ අපි යන්න ඕනේ. එහෙම ඉවෙන්ට් එකක් එක පහළට යනකොට ටික ටික පර්චේස් ඉවෙන්ට් එක ගැන ඩේටා මේ ඇල්ගොරිතම් එකට ගියාට පස්සේ ඔයාලට කැම්පේන් ටික ස්කේල් කරගෙන යන්න පුළුවන්. මේ දේවල් ගැන මම ඔයාලට කතා කරලා තියෙනවා වෙනම සහ මේවා ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යන දේවල් ඔය ට්‍රැකින් පැත්තත් එක්ක. ඒ දේවල් ගැන මම වෙනම වීඩියෝ සීරීස් එකක් අරගෙන එන්නම් සහ අන්තිම පොයින්ට් එක විදිහට මම දාලා තියෙන frequent changes. ඒ කියන්නේ ඔයා කැම්පේන් එකක් set up කරලා අද පැයකින් බලනවා, ආයි දවසකින් බලනවා, දවස් දෙකකින් බලනවා, ඒ විදිහට එඩිට් කරගෙන යනවා. එතකොටත් මෙටා ඇල්ගොරිතම් එක සෑහෙන කන්ෆියුස් වෙලා නිතරම රීසෙට් වෙනවා. එඩිට් කරන පාරක් ගානේ මෙටා ඇල්ගොරිතම් එක රීසෙට් වෙනවා. එතකොටත් ඉතින් මේ ලර්නින් ෆේස් එක මාර විදිහට ලිමිට් වෙනවා. ඒක නිසා මම මෙතන පොයින්ට්ස් 4ක් දාලා තිනවා. ওই පොයින්ට්ස් 4 ගැන නිතරම කන්සර්න් වෙලා ලර්නින් ෆේස් එකෙන් එළියට එනකන් මේ දේවල් ගැන සෑහෙන කන්සර්න් වෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි එක බජට් එක, ඊට පස්සේ ඔඩියන්ස් එක, ඊට පස්සේ ඔයා ඔප්ටිමයිස් කරන ඉවෙන්ට් එක සහ චේන්ජස් කරන
කාල සීමාව. ඔය දේවල් කියනවා නිතරම බලන්න ඕනේ. ඒ දේවල් හරියට මැනේජ් කරගත්තොත් මේ ලර්නින් පේජ් එකකින් ඔයාලට ඉක්මනට එළියට ඇවිල්ලා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා ඔයා කැම්පේන් එකක් සෙටප් කරගෙන ඒක කාර්යයක් තිස්සේ රන් කරගෙන ගිහලා ඔයාලට හොඳ රිසල්ට් එකක් එන්න පුළුවන්. හැබැයි ඔයා කරන යම්කිසි චේන්ජස් නිසා අනිවාර්යයෙන්ම ආයිත් මේ ඇල්ගොරිතම් එක රීසෙට් වෙලා මුලින් ඉඳලා ලර්නින් පේජ් එකකට වැටෙන්න පුළුවන්. එතකොට ඔයාලා කාලයක් තිස්සේ ගොඩනගාගෙන ආපු කැම්පේන් එක රිසල්ට් එක වැඩක් නැතුව යනවා. මේ විදිහට එඩිට් කරන්න ගත්තාම. ඒ නිසා මේජර් චේන්ජස් අනිවාර්යයෙන්ම කැම්පේන් එක කරන්න එපා. ඉගෙන කරන්න ඕනම එකක් නම් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට හිතන දේවල් වෙනස් කරන්න ගිහිල්ලා අර මෙටා එකෙන් අර කලෙක්ට් කරගත්ත ඩේටාත් එයා රීසෙට් කරලා දාන මට්ටමකට එනවා. ඒක නිසා ඒක නවා නිතරම කන්සර්න් වෙන්න ඕන. මෙතනදී මම කතා කරන්නේ what changes trigger reset. ඒ කියන්නේ මේ ඇල්ගොරිතම් එක රීසෙට් වෙන්න බලපාන දේවල් මෙතනදී ඔයා බජට් එක එකපාරට චේන්ජ් කරලා තින් හිතනවා දවසට $50 දාලා තිනවා. ඔයාට හිතනවා මේ කැම්පේන් එක වැඩ කරනවා හොඳට. ඔයා එකපාරට $150කට වැඩි කරනවා. එතකොට අනිවාර්යයෙන්ම ඇල්ගොරිතම් එක කන්ෆියුස් වෙලා අයි ලොකු බජට් එකක් එකපාර වැඩි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්නේ. ඒක මම හරියටම කරන ඉතින් ඔයාලට වෙන වීඩියෝස් වල දාලා තිනවා. ඊට පස්සේ බිඩින් ස්ට්‍රැටජි එක ඔයා චේන්ජ් කරත් ආයෙත් ඒක මොඩිෆයි කරවොත් වෙන ඒ කියන්නේ ඔය කොස්ට් කැප් එකේ තියලා බිට් කැප් ඔය වගේ මෙන එකකට ඔයා චේන්ජ් කරත් අනිවාර්යයෙන්ම ඇල්ගොරිතම් එක කන්ෆියුස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියේටිව් චේන්ජ් කරන එකත් ඔයා හරියට ස්ටෙප් බයි ස්ටෙප් එක චේන්ජ් කරන්න ඕන. මම ඒක ගැන ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. නිතරම ඔයා ක්‍රියේටිව්ස් චේන්ජ් කරගෙන යන්නේ නැහැ. ඒක චේන්ජ් කරන විදිහක් තියෙනවා. එතකොට මේ රන් වෙන කැම්පේන් එකකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ ක්‍රියේටිව් ෆැටිග් එකක් එනකොට ඔයාට පුළුවන් ආයි වෙන ඇන්ගල් එකකට යනවා වගේ වින් කරලා තියෙන ක්‍රියේටිව්ස් ඇන්ගල්ස් තියෙනවා නම් ඒවට අදාළව ඔයා ඇන්ගල්ස් අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. හැබැයි එකතු කරන ඒවත් කැම්පේන් එකට ලොකු බලපෑමක් එන්නේ නැති විදිහට තමයි ඔයා කරගෙන යන්න ඕනේ. එතකොට ඒ ඉමේජස් එහෙම නැත්නම් ඒ ක්‍රියේටිව්ස් උත් පර්ෆෝම් කරන්න යම්කිසි කාලයක් යනවා. සහ ඔඩියන්ස් චේන්ජ් එක ඔඩියන්ස් එකත් ඔයා නිතරම මේ ඔඩියන්ස් එක හරියන්නේ නැහැ කියලා වෙන ඔඩියන්ස් එකකට මාරු වෙලා හරියන්නේ නැහැ. කියන්නේ යම්කිසි ඔඩියන්ස් එකකට කාලයක් තිස්සේ යන්න දෙන්න. මගේ රෙකමෙන්ඩේෂන් එකේ තියෙන බ්‍රෝඩ් ඔඩියන්ස් එකකින් වලට වැඩක් නැති ඔඩියන්ස් වර්ග තියෙනවා නම් එක්ස්ක්ලූඩ් කරලා ඒ ඔඩියන්ස් එකට යන එක තමයි හොඳම දේ. ඊට පස්සේ නිතරම ඔයා ඔප්ටිමයිස් කරන ඉවෙන්ට්ස් චේන්ජ් කරනවා නම් ඒත් ඔයගේ කැම්පේන් එකේ ඇල්ගොරිතම් එක රීසෙට් වෙන්න පුළුවන්. සහ නිතරම ඔයා කැම්පේන් ඇඩ් කරනවා නම් එහෙම නැත්නම් මොඩිෆයි කරනවා නම් එහෙම කරනකොටත් අනිවාර්යයෙන්ම මේ කැම්පේන් ඒ කියන්නේ ඇල්ගොරිතම් රීසෙට් වෙන්න පුළුවන්. ඔය ටික තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. සහ මෙතනදී ඇඩ්වාන්ස් ස්ට්‍රැටජීස් ගැන කතා කරොත් ඔයා නිතරම බලන්න ඕන ඔයාගේ කැම්පේන් එක බ්‍රෝඩ් ඔඩියන්ස් එකකට යන්න දෙන්න. මොකද මේ මෙටා ඇල්ගොරිතම් එක එහෙම නැත්නම් මැෂින් ලර්නින් එකට ඉඩ දෙන්න ඕන හරියටම ඔඩියන්ස් එක හොයාගන්න. එහෙම නැත්නම් ඔයා දැන් මේක අපි ඔඩියන්ස් හදන්න ඕන නැහැ. ඉන්ට්‍රෙස්ට් දාගෙන එහෙම අර අපි ඔඩියන්ස් හදලා මෙටා එකට පාර පෙන්නන්න ඕන නැහැ. මෙටා එකට නිදහස දෙන්න ඕන. යාට ඕන ඔඩියන්ස් බයර් ජර්නි එක හොයාගෙන ගිහිල්ලා ලස්සනට අපේ කැම්පේන් එක සක්සස් කරලා දෙන්න. සහ අපිට පුළුවන් අපේ ඉනිෂියල් බජට් එක පොඩ්ඩක් වැඩි කරන්න. එහෙම වැඩි කරනවා නම් ලර්නින් පේජ් එක ඉක්මනට ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ බජට් එක ඕනනම් අඩු කරලා හරි එහෙම නැත්නම් ස්ටේබල් මට්ටමක තියාගෙන ඔයාගේ කැම්පේන් එක අරගෙන යන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔප්ටිමයිස් කරන්න පුළුවන් high volume event එකකට. ඒ කියන්නේ purchase කියන event එක high volume වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඒක add to cart හරි වෙන මොකක් හරි event එකකට trigger කරන්න පුළුවන්. ඊට පස්සේ point එක තියෙනවා optimize for higher volume event. ඒ කියන්නේ ඔයා හිතනවා campaign එක පටන් ගත්ත ගමන් purchase කියන event එක දාලා campaign එක run කරොත් එකපාරට ටටක් ගාලා purchase වෙන්නේ නැහැ. මොකද purchasing කියන්නේ funnel එකේ අන්තිමටම තියෙන එකක් නේ. මොකද ඔය අපි බයරව ජර්නි එකේ ගෙන්නලා අපිට ඕන අන්තිමට පර්චේස් එකක් කරගන්න. හැබැයි ඒක අන්තිමට තියෙන එකක් නම් ඒක සෑහෙන්න අමාරු දෙයක් නේ. ඒක නිසා අපි මුලින්ම බලන්න ඕනේ ෆනල් එකේ උඩ තියෙන ඉවෙන්ට් එකකට තමයි ඔප්ටිමයිස් කරනවා. ඒක add to cart වෙන්න පුළුවන්. එහෙම නැත්නම් view content වෙන්න පුළුවන්. එහෙම නැත්නම් wish list ඔය වගේ මොකක් හරි වෙන කියන්නේ වොලියුම් එක ටිකක් වැඩිපුර ගෙන්න ගන්න පුළුවන් ඉවෙන්ට් එකකට තමයි අපි මුලින්ම ඔප්ටිමයිස් කරන්න ඕන. මේවා e-commerce strategies ඒවා මම වෙනම වීඩියෝස් වලින් ඔයාලට කියන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ad set consolidate කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ frequency changes කරන එක ගොඩක්ම අඩු කරන්න පුළුවන්. එහෙම අඩු කරනවා නම් තමයි මේ මෙටා ඇල්ගොරිතම් එකට එහෙම නැත්නම් මේ machine learning එකට හරියටම ඔයාගේ campaign එක study කරන්න පුළුවන්. සහ නිතරම ඔයාගේ creatives අලුත් creatives ඊට පස්සේ engage වෙන creatives ඒ angles ඔයාලට නිතරම රිසර්ච් කර බල ඔයාගේ බිස්නස් එකට ගැලපෙන විදිහට විනින් ක්‍රියේටිව් එකක් තියෙනවා නම් ඒ ඇන්ගල් එකෙන් ඔයාලට තව ෆ්‍රෙෂ් ක්‍රියේටිව්ස් හදාද කැම්පේන් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැති විදිහට ඒව ඇඩ් කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියේටිව්ස් උත් කාලයක් යද්දි perform කරන්න ගන්නවා. එතකොට අර බෑඩ් ක්‍රියේටිව්ස් perform කරන එක අඩු වෙනවත් එක්කම අනිත් දේවල් perform කරන්න ගන්නවා. එතකොට ඔයාගේ කැම්පේන් එකේ
ලර්නින් පේස් එකත් හොඳට ගිහිල්ලා තිනවා. ඒක ඔයාලට දිගටම මේ කැම්පේන් එක යූස් කරගෙන යන්න පුළුවන්. ඔයා මෙටා එකේ ප්‍රයිවසි පොලිසි වලට අනුව ඒක කරගෙන යනවා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. කැම්පේන් එක කාලයක් තිස්සේ කරගෙන යන්න පුළුවන්. ඔය ටික තමයි මෙතනදී මට කතා කරන්න තියෙන ඔයාලත් එක්ක. එතකොට ඔයාලා බලන දෙයක් තමයි හරි අපි මෙහෙම චේන්ජස් කරන්න නැත්නම් කොහොමද කැම්පේන් එකක් ස්කේල් කරන්න යන්නේ. ඒ කියන්නේ මෙතන කොහොමද අපි සේෆ් මට්ටමක තියාගෙන මේ චේන්ජස් කරන්නේ. එහෙම කරන්න ඕන අනිවාර්යෙන් අපි ස්කේල් කරගෙන යනකොට ඒ කියන්නේ ගොඩක් ස්මෝල් විදියට ඉන්ටරැක්ටිව් චේන්ජස් තමයි අපි කරන්න ඕනේ. කියන්නේ ගොඩක් ස්මෝල් චේන්ජස් එකපාර ලොකු මේජර් චේන්ජස් වලට යන්න එපා. ටික ටික කැම්පේන් එකටත් ලොකු බලපෑමක් වෙන්නේ නැති විදිහට කරන් යනවා නම් ඔයාලට කැම්පේන් එක මාර විදිහට සක්සස් කරගන්න පුළුවන්. ඔයගේ බජට් එක උනත් ස්කේල් කරනකොට මම කියලා දීලා තියෙනවා බජට් ස්කේලින් කරන විදිහ. ඔයාලට පුළුවන් දවසකට 10%ක් එහෙම නැත්නම් 20%ක් ඔය වගේ ප්‍රසන්ටේජ් එකකින් බජට් එක වැඩි කරගෙන යන්න. එහෙම නැත්නම් දවසට $100ක් තියෙනවා නම් ඒක පාට එක $500ක් කරලා ඔයාගේ ඇල්ගොරිතම් එක කන්ෆියුස් කරන්න එපා. ඊට පස්සේ ක්‍රියේටිව් රිෆ්‍රෙෂ් කරන එකත් ඔයා ඇඩ් ෆැටිග් එකක් එනකොට ඔයාලට පුළුවන් ලඟ වෙනකොට ඔයාලට තේරෙනවා නම් මෙන්න මේ කාලේදී දැන් ඇඩ් ෆැටිග් එකක් එනවා කියලා ඒ වෙද්දි ඔයාලට ක්‍රියේටිව් එකක් ඇඩ් කරන්න යන්න පුළුවන්. එතකොටත් ඇල්ගොරිතම් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාගේ බජට් එක $10ක් තියාගෙන ක්‍රියේටිව්ස් 30ක් 40ක් ඇඩ් කරලා වැඩක් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ලර්නින් පේජ් එක ඇතුලෙන් එළියට එන්නත් බෑ. ඔයාලට ඕන රිසල්ට් එක ගන්නත් බෑ. ඊට පස්සේ ඔඩියන්ස් එක ගැන කතා කරනවා. අපිට පුළුවන් පටන් ගන්නකොට බ්‍රෝඩ් ඔඩියන්ස් එකකින් පටන්ගෙන ඊට පස්සේ රිසල්ට් එක අනුව ඔයාලට ඕන විදිහට ඔඩියන්ස් එක හදා ගන්න පුළුවන්. ඕක තමයි අපිට අර සේෆ් මට්ටමක තියාගෙන චේන්ජස් කරන්න පුළුවන් විදි. ඔය ගැන අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලට ඔය දේවල් ගැන අයිඩියා එකක් එන්නේ නැති කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔය ටික බලලා ලයිව් එකක් ඇවිල්ලා ඒ සේරම ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට ආන්සර්ස් ටික දීලා යන්න. අයිත් මුලට ආවදී මොකක්ද මේ මෙටා ඇඩ්ස් වල ලර්නින් පේජ් එක කියන්නේ. එතකොට අපි අලුත් කැම්පේන් එකක් සෙටප් කරගෙන යද්දී මෙටා එකෙන් ගන්නවා යම්කිසි ටයිම් ඩියුරේෂන් එකක්. එහෙම නැත්නම් මේ මැෂින් ලර්නින් එකකින් මෙටා ඇල්ගොරිතම් එකෙන් ගන්නවා කිසියම් ටයිම් ඩියුරේෂන් එකක් අපේ අලුත් කැම්පේන් එක ලර්න් කරන්න. ඔන්න ඔය කාලේට තමයි මේ ලර්නින් පේජ් එක කියලා කියන්නේ. ඉතින් ඔය ලර්නින් පේජ් එක යන ටයිම් ඩියුරේෂන් එකේදී මෙටා එකට හොඳ බජට් එකක් ඕන. යම්කිසි කාලයක් ඕන. ඒ කාලය ඇතුළත අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කන්වර්ෂන් ප්‍රමාණයක් යා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔය ටික ගන්නකොට හොඳ ඩේටා ප්‍රමාණයක් යා අරගෙන කැම්පේන් එක දිගටම ස්කේල් කරන් යන්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙටා ඇඩ්ස් ලර්නින් පේජ් එක කියලා කියන්නේ කියලා මම පැහැදිලි කරා ඔයාලට. ඊට පස්සේ මේක ඇයි අපිට වැදගත් වෙන්නේ? ඔය දේවල් ටික මම කතා කරා. ඊට පස්සේ මොකක්ද මේ the 50 conversion rule එක කියන්නේ? ඕක ගැන අයිඩියා එකක් දුන්නා. ලර්නින් පේජ් එකේ ලිමිට් එන්නේ ඇයි? ලිමිට් එන්න හේතු ඔය දේවල් ගැන මම ඔයාලත් එක්ක කතා කරා. ඊට පස්සේ මෙතන ලර්නින් පේජ් එක රීසෙට් වෙන්න බලපාන විදි ඔය දේවල් ගැන කතා කරලා තියෙනවා මම එතකොට ඔයාලත් එක්ක ස්ටෙප් බයි ස්ටෙප්. ඊට පස්සේ ඇඩ්වාන්ස් ස්ට්‍රැටජිස් ඔයාලත් එක්ක මම කතා කරා. මේ ලර්නින් පේජ් එකකින් කොහොමද ඉක්මනට එළියට එන්නේ, එතනින් කොහොමද හරිම ඇඩ්වාන්ටේජ් එක හොයාගන්නේ, ඔය දේවල් ගැන. ඊට පස්සේ ඔයාලට චේන්ජස් කරන්න ඕන. අනිවාර්යෙන් මේවා චේන්ජ් සේෆ් මට්ටමක තියාගෙන චේන්ජස් කරන විදිහ ගැන මම ඔයාලට මේ ස්ලයිඩ් එකේදී කතා කරා. ඊට පස්සේ ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේකට රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අද අපි කතා කරේ මෙටා ඇඩ්ස් ලර්නින් පේජ් එක ගැන. මොකක්ද ලර්නින් පේජ් එක කියන්නේ? මේ ගැන හරි අයිඩියා එකක් ගත්තා නම් කමෙන්ට් එකකුත් දාන්න, ලයික් එකකුත් දාන්න, වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් හම්බෙමු. හැමෝටම ජය වෙන්න ඕනේ.